තාත්තා කෙනෙක් හැටියට මාව සංවේදී කරන්න පුළුවන් තරම් මේ වචන ටිකක් ලස්සන මෙලඩියක් ලස්සන හඬක් එක්ක හරි අපූර්ව වැඩක් කරලා තියෙනවා. සජීවීව දැසට කඳුලක් ගෙන දෙන නිර්මාණයක් මේ නිර්මාණය කණ්ඩායම කරලා තිබීම අති විශිෂ්ටයි. හද ගැස්ම පොඩ්ඩක් කම්පණය කරන්න පුළුවන් නිර්මාණයක් කරලා තියෙනවා. මේක හරිම මේ මාව සංවේදී කරපු මියුසික් වීඩියෝ එකක්. චිත්‍රපටයක් වගේ විෂුවල් එක සජිත් කරලා තියෙනවා. හරිම අපූර්වයි. කාලයකට අදාළ නිර්මාණයක් නෙමෙයි. තව අවුරුදු 100කින් වුණත් මම හිතන්නේ මේ ගීතය අපි හැමෝටම වළංගුයි කියන එක කියන්න පුළුවන්. මම හිතනවා මේ වගේ සින්දු කිහිපයක් එළියට එන්න මේක ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා. මම කියන්නේ මේක කන් දෙකෙන් අහන්න ඇස් දෙකෙන් දකින්න ඕන ගීතයක් නෙවෙයි. මේක මෙතනින් විඳින්න ඕන ගීතයක්. ඒක එතනින් විඳාම මම හිතනවා මේ ගීතය හදවත ඇතුලේ සදාකාලික ගීතයක් වෙයි කියලා. ඒ පීතෘත්වය කියන එක, ඒ ෆාදර්හුඩ්, පේරන්ට්හුඩ් කියන එක, තමන්ගේ ළමයින්ට කරන කැපකිරීම ගැන තව ලොකු යුනිවර්සල් මෙසේජ් එකක් මෙතන තියෙනවා. ඉමෝෂනල් මියුසික් වීඩියෝ එකක් මේ ලොන්ච් එකේදී ඒක බලලා අඬපු නැති තාත්තා කෙනෙක් නැහැ. සියලු දෙනාගේ ඇහැට කඳුලක් ආවා. මටත් මේක මාර ටචි සබ්ජෙක්ට් එකක්. මාත් සෑහෙන ඉමෝෂනල් වුණා මේක බලලා තාත්තා ගැන මතක් කරලා. ඉතින් ලස්සන ප්‍රොඩක්ෂන් එකක්. මං හිතන්නේ මේ සින්දුවට මට මේ විශේෂ බැඳීමක් තියෙනවා. මොකද මං හිතන්නේ මං අද මෙතනින් මම මේ සින්දුවේ නිර්මාණ පැත්තෙන් කිසිසේත් දායක වුණේ නැතුණා. මං හිතනවා මං තමයි මේ සින්දුවේ ඉස්සෙල්ලම හරියට ආදරය කරන්න ගත්ත ප්‍රේක්ෂකයා කියලා. ගීතය ලොන්ච් කරන වෙලාවේ මාර කොනේ පුටුවක හිටියේ. ඒ ගීතය ගියේ මිනිත්තු 4යි ගාන. මිනිත්තු 4 ගාන මට තප්පර ගාන මතක නැහැ. මිනිත්තු 4යි ගාන අවසන් වෙනකොට මගේ ඇස් දෙකේ කඳුළු පිරීලා. මාව නම් කම්පණය කරපු නිර්මාණයක් තමයි මගේ දුවේ කියලා කියන්නේ. මාරව ලස්සන මියුසික් වීඩියෝ එකක්. හරිම හાર્ට් ටචින්. තාත්තා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට හරියටම දැනෙන තැනට හදපු මියුසික් වීඩියෝ එකක්. මේ නිර්මාණය ඇතුලේ තියෙන්නේ ඒ තාත්තා කෙනෙක්ගේ කියාගන්න බැරි ඒ සාගරයක් තරම් විශාල ආදරේ එක දිය බිඳක් අරගෙන එක ලස්සනට පෙන්ලා තියෙනවා. තාම සන්තෝසයි. හරිම ලස්සන මියුසික් වීඩියෝ එකක්.